හෙලෝ ගයිස්, ඉතින් අද අපි යන්නේ ඔයාගේ PC එක, ඔයාගේ laptop එකේ desktop එක කොහමද මෙන්න මේ වගේ ලස්සනට හදාගන්න කියලා බලන්න. ඉතින් අපි මේකට ප්‍රධාන වශයෙන් softwares දෙකක් පාවිච්චි කරනවා. එකක් මේ live wallpaper එකට, අනිත් එක මෙන්න මේ bar එකට. ඉතින් අපි බලමු කොහොමද ඒක install කරගන්න කියලා. ඉතින් අපි මුලින්ම මේ live wallpapers download කරගන්න කොහෙන්ද කියලා බලන්න. ඉතින් ඔයාලට යන්න පුළුවන් ලේසි විදිය තමයි Microsoft Store එකට යන්න. ඊට පස්සේ අපි මේකට පාවිච්චි කරන lively කියන software එකක්. lively wallpapers කියලා ගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් ඔයාලට එයි. ඒක ක්ලික් කරන්න. දැන් ඉතින් මම දැන්ටම ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා මෙතන ඕපන් කියලාට එන්නේ. ඔයාලට මෙතන ඉන්ස්ටෝල් කියලාට එයි. ඒක ක්ලික් කරන්න. එතකොට ඔටෝම ඉන්ස්ටෝල් වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන drop down එකට ගිහිල්ලා මෙන්න මෙතන ඔයගොල්ලෝ තියෙන lively wallpapers. ඉතින් ඒකෙන් open lively කියලා දෙන්න. ඉන්ස්ටෝල් වුණාට පස්සේ ඒක ඕපන් කරාට පස්සේ මෙන්න මේ වගේ තමයි ඔයාලට බලන්න පුළුවන් එන්නේ. ඉතින් මෙතන නම් මම custom download කරපු ගොඩාක් wallpapers තියෙනවා. නැත්තම් මේක ගද්දිම එන්නේ wallpapers 3-4ක් ඒ වගේ තමයි. දැන් මේක මේ වගේ ටික මේකට default වෙන ටික. හරි guys, ඉතින් අපි දැන් බලමු මේක default වෙන wallpapers ටික. ඉතින් මේක default වෙන කොට ලස්සන effect තියෙන එක. මාරමුල් කියක් තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ වගේ periodic table එකක් එනවා. ඉතින් chemistry කරන කට්ටියට ගොඩක් වටනවා මේක. මේ වගේ ගොඩක් වැඩ කැටියක් තියෙන මේක දාන්න. ඊට පස්සේ මම මෙතනින් කැමතිම ගත්තා මෙන්න මේක. ඉතින් මේකේ ඔයාලා motherboard එක රූපයක් තියෙනවා. ඉතින් මේකේ චුට්ටක් කියලා ගියාට පස්සේ දැන් ඔයාගේ system එකේ තියෙන components එක මම identify කරගෙන එන්නේ ඒකේ දැන් task manager එකේ වගේ මෙන්න මේ වගේ වල් පෙන්නනවා. දැන් මේ මගේ PC එකේ තියෙන components ටික තමයි මෙන්න මෙතනින් පෙන්නන්නේ. ඉතින් තව මේක default ආවේ වගේ මම ආසාවට ගත්තා living room music channel ඒ වගේ music TV කියන එක. ඉතින් මම ඔයාලට දාලා පෙන්නන්නම් ඒක. ඉතින් music ටිකක් දාන්න ඕනේ ඒකේ. මම music නම් දාන්නේ copyright ප්‍රශ්න හින්දා. ඉතින් මම mute කරලා දාන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ වගේ. අපේ music එකේ අර wallpaper එකක් වගේ වැටලා තියෙනවා මෙතන. ඉතින් අපි music එකේ මාරු දාලා ඒත් එකක් මාරු. ඒ වගේම තමයි අනිත් එකත්. ඉතින් මේ music channel කියන එකත් එහෙම මෙන්න මේ වගේ ලස්සන effect එකක් තියෙනවා. මම මෙහෙම තියලා. ඉතින් මාරම ලස්සන එක නම් මම කැමති මේක. අනිත් එක music TV කියන එක. ඉතින් ඒකත් ඒ වගේ තමයි. මේ වගේ අපි තියෙන සින්දුව ඔය TV එකකින් වගේ දැක්කද? මා වෙද්දී ඒකත් ඔටෝ මාරු වෙනවා ඒත් එක්කම. ඉතින් මාරම ලුක් එකක් කියන්නේ මේවා දාවට පස්සේ. ඉතින් අනිත් ඔක්කොම වගේ නම් මම එක එක sites වලින් download කරපුවා මම ඉතින් ආසම TV series, games, films වල වගේ ඒවා මම ආසම characters ඉන්න ඒවා තමයි මම download කරන්නේ. ඉතින් ඔයාලට ඕන නම් ඒවා අනිවාර්යයෙන්ම comment කරන්න. මම අනිවාර්යෙන් wallpapers ඔක්කොම ඔයාලට දෙන්නම්. හරි guys, ඉතින් මම කියවන ඔයාලට මේ custom download කරන්න පුළුවන් කියලා wallpapers ඔයා කැමතියි. ඉතින් අපි බලමු ඒවා කොහොමද මේ app එකට import කරගන්න කියලා. ඉතින් මෙන්න මෙතනින් මේ plus ලකුණ බලන්න. ඊට පස්සේ choose file කියලා තියෙනවා. ඒක ඔබලා ඔයාලා අදාළ location එකට යන්න. දැන් ඉතින් මම මෙතන මගේ location එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයා කැමති ඔයාලට දාගන්න ඕනේ ඔක්කොම මෙහෙම select කරලා open දෙන්න. ඊට පස්සේ මෙහෙම එනවා. ආයෙත් okay ඔබන්න. මේ වගේ එතකොට පේනවා load වෙනවා. ඉතින් දැන් එතකොට ඔයාගේ මේකේ import වෙලා තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන app එකට ඒකේ import වෙලා තියෙන්නේ. ඔයා කැමති එකක් ඊට පස්සේ මාරු කරගෙන දාන්න. ඉතින් මේ විදිහට තමයි මම මේ හැම එකක්ම වගේ මෙහාට import කරගෙන තියෙන්නේ. ඔයාලා එහෙම ගන්න පුළුවන්. හරි guys, ඉතින් මම යන්නේ ඔයාලට මේක තවත් cool feature එකක් පෙන්නන්න. ඉතින් මෙතන plus sign එක ඔබන්න. ඊට පස්සේ මෙතන enter URL කියලා තියෙනවා. ඉතින් ඔයා ඉක්මනට YouTube එකට ගිහිල්ලා link එකක් වංගන්න. අපි මේක ගමුකෝ. මේ විදිහට link එක copy කරන් ඇවිල්ලා මෙන්න මෙතන paste කරන්න. paste කරලා මෙන්න මේ arrow key එක ඔබන්න. ඉතින් ඔයාලට එන්නේ විදියට ඕනම YouTube වීඩියෝ එකක් එන්නේ විදියට ඔයාගේ live wallpaper එකක් විදියට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් අපි දැන් මේක දාලා තියමුකෝ. ඊට පස්සේ අපි යමු අපේ මේ පැත්තේ site by කොහොමද දාගන්නේ කියලා බලන්න. ඉතින් ඔයාලට ඒක ගන්න පුළුවන්. ඉතින් Google එකට යන්න. ගිහිල්ලා Winstep Nexus කියලා ගහන්න. ඉතින් මේ වගේ ඔයාලට ඒක උඩින් මෙන්න link එකට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන Winstep Nexus free කියලා.
ඉතින් ඒකට මේ වගේ ඩවුන්ලෝඩ් කියලා බලන්න. ඊට පස්සේ ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ආ ඩවුන්ලෝඩ් ලොකේෂන් එකට යන්න. ඉතින් ඩවුන්ලෝඩ් ලොකේෂන් එකට මේ විදිහට ගියාට පස්සේ ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. ඉතින් ඒක ක්ලික් කරලා එක්ස්ට්‍රැක්ට් කරගන්න තියෙනවා. ඉතින් එක්ස්ට්‍රැක්ට් කියලා ඔයා එක්ස්ට්‍රැක්ට් කරන ලොකේෂන් එකට දෙන්නේ. ඉතින් මම දැන් එක්ස්ට්‍රැක්ට් කරගෙන තියෙන ඊට පස්සේ මෙන්න මේ වගේ Nexus setup කියලා තියෙනවා. ඒක ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ normal installation එකක් තමයි තියෙන්නේ. මෙහෙම රන් වෙනවා. ඉතින් මේක දාගත්තු ගාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්න කොහොමද settings වෙනස් කරගන්නේ කියලා. ඉතින් මේ වගේ right click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් access කියලා. ඉතින් ඒක preferences වලට යන්න. ඊට පස්සේ මුලින් position වලට යන්න. ඉතින් මම නම් සාමාන්‍යයෙන් දාන්නේ right එකට. මට වැඩිපුර වැඩ ලේසියෙන්ද. ඉතින් ඔයාලට කැමති විදිහකට මෙහෙන් දාගන්න පුළුවන්. bottom එකට left එකට ඔයාලට කැමති විදිහකට settings බලන්න පුළුවන්. අනිවාර්යෙන් මේකේ settings ගොඩක් තියෙනවා. ඔයාලා ඒ ඔක්කොම වගේ try කරලා බලන්න. එතකොට ඔයාලට කැමති විදිහකට මේක හදාගන්න පුළුවන්. ඉතින් මම කැමති මේ විදිහට හදන්න. තව චුට්ටක් හදනවා. ඉතින් appearance තියෙනවා, effects තියෙනවා. මේ වගේ mouse over launch attention delete කරද්දී ඔයාලට පේන්න ඕනේ effects ඔක්කොම මෙතන තියෙනවා. මේ වගේ themes වෙනස් කරන්න පුළුවන්. මේ වගේ ඕනෙම theme එකක් දාන්න පුළුවන්. ඉතින් මම දැන්ට දාගෙන ඩිෆෝල්ට් ආපු තීම් එක එක්කම යනවා. මොකද ඒක මම වැඩිපුර ආසෙන්ද සවුන්ඩ්ස් වෙනස් කරන්න පුළුවන්. ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් බලන්න. ඉතින් මම දැන්ට මේ විදිහට තියනවා. ඉතින් මේකත් එක්ක මේ වගේ ගොඩක් වැඩ කරන්න ඇති icons ගොඩක් එනවා. ඉතින් ඒවා අපිට දැන් නැහැ. අපි කරන්නේ මේ විදිහට කියන remove from dock කියලා තියෙනවා. ඉතින් මේ විදිහට හැම එකම ක්ලික් කරගෙන යන්න තියෙනවා. ඉතින් ඒක ටික් කරනවා. මේ විදිහට කොපිය අයින් කරගන්න. ඉතින් මම නම් සාමාන්‍යයෙන් මෙතෙන්ට දාන් ඉන්නේ මගේ එඩිටින් කරන softwares ටික. ඉතින් මම මෙන්න මේ වගේ ඒක තෝරගන්නවා. ඉතින් මේ වගේ location එකට ගිහිල්ලා මේ වගේ icon එක drag කරලා මම මේකට drop කරනවා. වැඩන්නේ මේකත් අයින් කරලා දාමු. ඉතින් මේකේ ඔයාලට කැමති විදිහට දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට drag කරලා මේ වගේ ගෙනාලා drop කරන්න ඔයාලට ඕන තැනින්. ඒ වගේ ඔයාලට මේ වගේ මෙහෙම ඕන තැනක් මෙහෙම මාරු කරලා දාගන්න පුළුවන්. customization උපරිමයි. ඔයාලට කැමති විදිහට අනිවාර්යෙන් හදාගන්න පුළුවන්. ඉතින් මම නම් තියන්නේ මෙහෙම තමයි. දැන් මම මේ වගේ wallpaper එකක් මාරු කරනවා. ඉතින් මේ තියෙන්නේ මගේ මේක. ඉතින් ඔයාලගේ icon තියෙනවා නම් දැන් මේ තියෙන්නේ ඔයාලගේ PC එක මෙන්න මෙහෙම නම් තියෙන්නේ icons ටික. icon ගොඩක් පිරලා තියෙනවා නම් මේ මගේ වගේ මෙහෙම ගිහිල්ලා view වලට ගිහිල්ලා show desktop icon කියන එක උඩින් ටික් එක දාන්න. ඊට පස්සේ මේ වගේ ගොඩක් පිළිසිදු තියෙනවා පිළිවෙලයි. ඉතින් ඕන වෙලාවට මෙහෙම යන්න පුළුවන්. මම නම් ගොඩක් වෙලාවට මෙහෙම දා තියන් ඉන්නේ. හරි guys, ඉතින් අද ඔන්න ඔය වගේ තමයි වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලා දැන් දැනගත්තනේ ඔයාගේ PC එකත් කොහොමද මේ වගේ ලස්සන කරගන්න කියලා. ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ කොහොමද කියලා. විශේෂයෙන් මේක තමයි YouTube එකට තමයි පළවෙනි වීඩියෝ එක. ඉතින් මොනවා හරි හැදෙන්න තියා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න ඉස්සරහට හදාන්න. ඒ වගේම මේ කස්ටම් වොල්පේපර්ස් ටිකත් ඔයාලට ඕන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම එකත් ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට අනිවාර්යෙන් link එකකින් දෙන්න. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හමුවෙමු.